ඔබ දන්නවා පහුගිය ජූලි 20 වෙනිදා වර්තමාන මාලිමා රජය විසින් සත්ත්ව සුභ සාධන සැලසීම සහ සත්වෙන්ට ක්‍රූර ලෙස සැලකීම වැළැක්වීම අරමුණු කරගෙන කියලා එක්තරා සත්ත්ව සුභ සාධන පනතක් ගේනවා. ඒ පනත බැලු බැලමට ඒක ඊටාම සුන්දර ලස්සන කරුණාවෙන් පිරිච්ච ඒ වගේ මාන දයාව ඉතිරිච්ච පනතක් වගේ පෙවුනට ඒක ඊටාම ගැඹුරින් ඊටාම සමීපව විශ්ලේෂණය කරනකොට අපිට පේන්න තියෙනවා මේකේ අරමුණ මේකේ ප්‍රධාන අරමුණ තමයි අපේ ඓතිහාසික සිංහල බෞද්ධ සංස්කෘතියේ එන පෙරහර මංගල්‍ය සඳහා අලියතුන් භාවිත කිරීම ඒ වගේම පන්සල්වල හස්තීන් හදා වඩා ගැනීම ඉලක්ක කරගෙන එය කඩාකප්පල් කිරීම සඳහා ගෙන ආපු පනතක් බව. අපි මේ චෝදනාව කරන්නේ නිකන් නෙමෙයි. අපි මේ චෝදනාව කරන්නේ හොඳට හොයලා බලලා මේ ආණ්ඩුවේ පසුගිය වසර දෙකක දේශපාලන භාවිතාව ගැන ඉතාම සමීප ගැඹුරු විමර්ශනයක් කරලා තමයි අපි මේ චෝදනාව කරන්නේ. එහෙම විමසනකොට අපිට යම් රටාවක් පේන්න තියෙනවා. ඔබට මතක ඇති මේ රජය පවතින මාලිමා රජය බලයට ආපු ගමන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දිවුරුම් දෙනකොට අතීතයේ සෑම ආණ්ඩුවක් විසින් සිදු කරපු ඒ ජයමංගල ගාථා සජ්ජායනයේ පවා වියදම් යනවා කියලා නවත්තනවා. ඊට පස්සේ බුද්ධ ශාසන අමාත්‍යාංශය අහෝසි කරනවා. දැන් මේ රටේ බුද්ධ ශාසන අමාත්‍යාංශයක් නැහැ. තියෙන සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයක් විතරයි කියලා ඒ විශේෂ අමාත්‍යවරයා ඊටම නිර්ලජ්ජිතව ඊට පස්සේ ඇවිල්ලා එළියේ ප්‍රකාශයක් කරනවා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට ත්‍රිකුණාමල ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේ බුදු පිළිම වහන්සේ නමක් නඩු භාණ්ඩයක් හැටියට අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සේ පොලිසිය යොදවලා එතන හිටපු භික්ෂුන් වහන්සේලාට ඊටම ම්ලේච්ඡ ලෙස මුතු කුඩයක් කඩමින් පහර දීලා උන්වහන්සේලා සිරගත කරනවා. දැන් ඊයේ අපි දකිනවා බුද්ධ ශාසන අමාත්‍යවරයා හිමිතුමු සුනිල් සෙනවි කියනවා දිට්වා කුණාටුවෙන් ගෙවල් සහ ඉඩම් අහිමි වෙච්ච අයට ඉඩම් දෙන්න බෑ, ඉඩම් දෙන්න නැහැ. මේ රටේ ඉඩම් නැහැ. මොකද ඒ බහුතරයක් ඉඩම් විහාර සහ දේවාලගම් පනත් වලට අයිති ඉඩම් කියලා. විහාර සහ දේවාලගම් පනත් විහාර සහ දේවාල වලට අක්කර 10000 12000 අයිති. ඒව නිදහස් කරගන්න පුළුවන් නම් දිට්වා කුණාටුවෙන් ගෙවල් සහ ඉඩම් අහිමි වෙච්ච අයට ඉඩම් දෙන්න පුළුවන් කියලා. එතකොට මේ එන්නේ මොකටද කියලා අපිට පේන්න තියෙනවා. මේ පැහැදිලි වෙන්නේ මේ දිට්වා කුණාටුවේ ඒකට වාජනය වෙච්ච අයට ඉඩම් දෙන්න ඉඩම් නැහැ. ඒක ඒ සඳහා විහාර දේවාලගම් පන සංශෝධනය කරන්න කියලා මේ එන්නේ මොකටද? මේ පැහැදිලිව මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දෙන්න. ඔබ දන්නවා ඒ ඉඩම් නැති ප්‍රශ්නයක් නැහැ. එහෙමනම් රජයේ වතු කිසිම ප්‍රයෝජ්‍ය භාවිතාවක් නැතුව තියෙන වතු ඕනේ තරම් තියෙනවා. රජයේ මුළු ඉඩම් ඕනේ තරම් තියෙනවා. උතුරු නැගෙනහිර ඉඩම් ඕනේ තරම් තියෙනවා. ඒ ඉඩම් වලින් අවශ්‍ය නම් ඒ දිට්වා කුණාටුව නිසා යම් කිසි විදිහකට ඉඩම් සහ ගෙවල් අහිමි වෙච්ච අයට ඉඩම් ලබා දෙන්න පුළුවන්. එහෙම කරන්නේ නැතුව මේ විහාර සහ දේවාලගම් පන සංශෝධනය කරන්න බල කරනවා. හරි. අනිත් එක මෙතන ඔබ මතක තබා යුතු කරුණක් තමයි ඒ විහාර සහ දේවාලගම් පනත යටතේ එන ඉඩම් බහුතරයක් ඒවා හිස් ඉඩම් නෙමෙයි. ඒවා දැන්ටමත් මිනිස්සු ජීවත් වෙනවා. ඒ මිනිස්සු යම් මුදලක් ඒ විහාර වලට සහ දේවාල වලට ගෙවනවා. සමහර ඒවා ඉන්නේ බෞද්ධ ජනතාව නෙමෙයි අන්‍යාගමික ජනතාව. ඒ නිසා මේ හදන්නේ ඒ සමහර ඉඩම් වලින් ඇත්තටම ඔය කියන තරමේ ආදායමක් ලැබෙන්නෙත් නැහැ. නමුත් ඒ ලැබෙන සොච්චන් ආදායම හරි මේ විහාර සහ දේවාල වලට නැති කළා මේ ආයතන මේ බෞද්ධ සිද්ධාස්ථාන පවත්වා ගන්න අපහසු කළා පවත්වාගෙන යන්න අපහසු කළා පවත්වා ගැනීම අසීරු කටයුත්තක් කරලා මේ මහා සංස්කෘතිය බිඳීමේ ජාවාරමක තමයි මේ වර්තමාන ආණ්ඩුව නිරත වෙන්නේ. ඊට පස්සේ අපි දැක්කා වර්තමාන ජනාධිපතිවරයා අනුරාධපුරෙන් එහාටයි මේ රටේ බෞද්ධයෝ එන්නේ සිල් ගන්නෙන්නේ ඇයි ඒ එන්නේ වෛරය වපුරන්න කියලා ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා. මේ සියලු හැසිරීම් ඉතාම සමීපව අධ්‍යයනය කරලා තමයි අපි නිගමනයකට එන්නේ මේක බෞද්ධ විරෝධී ආණ්ඩුවක් බෞද්ධ විරෝධී රජයක් කියන එක. ඒ විතර නෙමෙයි මේ වර්තමාන ආණ්ඩුවේ ඉහළ තනතුරු දරන නැත්නම් පුද්ගලයන්ගේ පුද්ගලික භාවිතාවන් සහ ප්‍රකාශ දැක්කාමත් ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ ආණ්ඩුවේ පළවෙනි පුටුවේ ඉන්නේ පිරිත් නූලක් බඳන් විනාඩි 5ක් ඉන්න බැරි කෙනෙක්. දෙවෙනි පුටුවේ ඉන්නේ මේක අනාගමික රාජ්‍යයක් කරන්න ඕනි කියලා යෝජනා කරන කෙනෙක්. ඒ වගේම මේකේ ඉන්නවා පිළිම වන්දනාව ගෝත්‍රිකයි ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියලා කියපු සභානායකවරයෙක්. මේකේ ඉන්නවා බුදුන් වහන්සේ කොස් ගහකට පිට දුන්නා නම් අපිට කොස් ගෙඩියක්වත් කන්න හම්බෙන්නේ නැහැ කියලා කියපු ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක්. ඒ ආදී එකී නොකී විවිධාකාරයෙන් තමන්ගේ හිත ඇතුලේ පැසවන බෞද්ධ බුදුදහමට එරෙහිව වෛරය එළියට දාන ප්‍රකාශ කරන බහුතර පිරිතකින් සමන්විත ආණ්ඩුවක් තමයි මේ ආණ්ඩුව. අන්නේ සන්දර්භයේ ඇතුලේ තියාගෙන තමයි ඒ සන්දර්භය ඇතුලේ ඉඳගෙන තමයි ඒ පසුබිම මත ඉඳගෙන තමයි අපි බලන්න ඕනේ මේ ඊනියා සත්ත්ව සුභ සාධන පනත මොකක්ද කියලා. ඒ නිසා ඊටම කෙටියෙන් මම ඔබට විග්‍රහ කරන්නම්. මොකද්ද මේ
පනත කියන්නේ මේකෙන් කොහොමද ඊටාම සූක්ෂම ලෙස මම අර පෙර කිව්ව බෞද්ධ විරෝධී අභිමතාර්ථයන් මුදුන්පත් කරන්න කියලා. මේ පනත කියවලා බලනකොට මේ පනතේ පෙරහැර වල අලියතුන් භාවිතා කිරීමට සහ පන්සල් වල අලියතුන් නැති කර ගැනීමට විරුද්ධව ප්‍රබලම බලපෑම එල්ල කරන ප්‍රධානම වගන්තිය වෙන්නේ හතරවන වගන්තිය. මොකද මේ වගන්තිය තමයි ක්‍රූර ලෙස සතුන්ට සැලකීම කියන වර්ධ නිර්වචනය කරන්නේ. ඒ වගන්තියට අනුව සත්වයක අධික ලෙස වැඩ කරවීම, අධික ලෙස ඇවිද්ද වීම, අධික බර පැටවීම, අනවශ්‍ය වේදනාවක් ඇති වෙන ආකාරයට ප්‍රවාහනය කිරීම, කෙටි හෝ බර ධම්වලකින් බැඳ තැබීම ආදිය ක්‍රූර සැලකීම් හැටියට හඳුන්වනවා. එතකොට දැන් මේ පනත ගෙනාවම මොකද්ද වෙන්නේ? පැහැදිලිවම මේ පනත ගෙනාවම වෙන්නේ මින්පසු කවදාවත් ප්‍රායෝගිකව මේ මහ පොළොව මත බෞද්ධ පෙරහැරක් පවත්වන්න හෝ පන්සලක කිසිදු ලෙසක අලියෙක් හෝ ඇතෙක් හදා වඩා ගන්න බැරි තත්ත්වයක් ප්‍රායෝගිකව උද්ගත වෙනවා. ආයි වෙන කතා කරන්න දෙයක් නැහැ. මොකද මේ අලියතුන් කියන જાතිය පෙරහැරට අරන් එන්නේ ප්ලේන් එකේ නෙමෙයි. උන් එන්නේ පාගමනේ. බොහෝ වෙලාවට ඈත පිටිසරබද පළාත්වල ඉඳලා දුරකතර ගෙවාගෙන දවස් ගණන් පයින් එන්නේ. අන්තික මේ අලියතුන් කියන්නේ බල්ලොපූස වගේ අතින් පයින් මෙල්ල කරන්න පුළුවන් සත්තු නෙමෙයි. ඒ නිසා ඝනකම යකට ධම්මවැල් දාලා උන්ව පාලනය කරන්න වෙනවා. නමුත් ඔබට වැටහෙනවා ඇති දැන් මේ පනත නිසා පැහැදිලිව ඒ සියලු අතීත සම්ප්‍රදායන් වලට නීතිමය වශයෙන් වැටබදිනවා. ඒ සියලු ප්‍රායෝගික අවශ්‍යතාවන් වලට මේ පනත නීතිමය බාධාවක් වඩපත් වෙනවා. ඒ නිසා මාස 6න් 6ට මධ්‍යම කඳු කරේ ගම් වතුර යට වෙන එක ගැන අහන්න දෙයක් නැහැ. ඒ ගැන අහන්න දෙයක් නැහැ. සෝබාදහම උහුලන්නේ නැහැ මේ සම්බුද්ධ ශාසනයට කරන කෙනෙහිලිකම්. වස්වදිනවා මේ ආණ්ඩුවට. වස්වදිනවා මේ රාජ්‍ය පාලකයන්ට මේව කරොත්. ඒ නිසා කරුණා කරලා මේක නවත්තන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේ රටේ සිංහල බෞද්ධයන් Tamanට මොන මේ කෙනෙහිලිකම් සම්බන්ධයෙන් නිහඬව නොසිට කරුණා කරලා අවදිවන්න එක්රොක් වන්න කියලා ඉල්ලා සිටිනවා. ඔබ දන්නවා පෙරහැරක අලියතුන් ගෙනියන්න බෑ උන්ට විශේෂ පුහුණුවක් ලබා නොදී. ඒ විශේෂ පුහුණුවක් ලබා නොදී පෙරහැරක ගෙනියන්න බෑ. නමුත් මේ පනතේ ඊටාම පැහැදිලිව කියනවා සත්වයාගේ ස්වභාවික හැකියාව ඉක්මවා යන ලෙස පුහුණු කිරීම තහනම් කියලා. එතකොට කොහොමද ගෙනියන්නේ? පුහුණු කරන්නේ නැතුව අලියතු ගෙනියන්නේ කොහොමද? ඒ වගේම ඔබ දන්නවා මේ ලංකාවේ දැනට ඉන්නේ හීලා අලියතු 97 දෙනයි. ඒ වගේම නීතිමය වශයෙන් දැන්ටම බාධක තියෙනවා කැලේ ඉන්න අලියතු අරගෙන හීලෑ කරන්න. ඒ නිසා ඒ 97 දෙනාට සීමා වෙලා තියෙනවා. ඒක තව අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා සමහර වෙලාවට වයස්ගත අලියතුන් පාවිච්චි කරන්න වෙනවා මේ පෙරහැර මංගල්‍ය වලට. ඒ වයස්ගත අලියතුන් ගන්නවා නම් ඒගොල්ලන්ට ප්‍රවාහනය දෙන්න සිද්ධ වෙනවා. මොකද දුරකතර ගෙවාගෙන ඇවිදගෙන එන්න බෑ. නමුත් මේ පනතට අනුව සත්වයාට දරාගත හැකි ප්‍රමාණයේ ගමන් කාලයකට වඩා යාම තහනම් කියලා පැහැදිලිව කියනවා. එතකොට ඔබට පේනවා ඊටාම සූක්ෂම ඔබට වැටහෙනවා මේ පනත ගෙනහලා තියෙන්නේ පෙරහැර යන අලියතුන් ඉලක්ක කරගෙන. වෙන දෙයකට නෙමෙයි. පෙරහැර යන අලියතුන් ඉලක්ක කරගෙන. වඩාත්ම භයානක කරුණ තමයි මේ සියලු නිර්වචන ඊටාම අවිනිශ්චිත ආකාරයෙන් තමයි අර්ථකථනය කරලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් අධික ලෙස වැඩ කරවීම, අධික ලෙස ඇවිද්ද වීම, අනවශ්‍ය වේදනාව, අනවශ්‍ය පීඩාව, ස්වභාවික හැකියාව ඉක්මවා යන ලෙස පුහුණු කිරීම, සත්වයාට දරාගත හැකි ප්‍රමාණයේ ගමන් කාලය. මේ දේවල් කොහොමද ප්‍රමාණාත්මකව ගණනය කරන්නේ? මේ දේවල් කොහොමද මනින්නේ? මොන විහිළු අර්ථකථනද මේ? මේ විදිහේ දියාරු නෝන්ජල් අනපනත් හැදුවම ඊට පස්සේ වෙන්නේ මොකද්ද? ඊට පස්සේ වෙන්නේ බලධාරීන්ට අවස්ථාව ලැබෙනවා, බරධාරීන්ට හැකියාව ලැබෙනවා. Taman හිතන විදිහට පනත අර්ථකථනය කරන්න. Taman හිතන විදිහට නීතිය නවන්න. එහෙම කරලා ඊටාම සාධාරණ ලෙස ඊටාම අවිහිංසාවාදී ලෙස සත්වයන්ට සලකන පුද්ගලයන්ට සහ ආයතන වලට පවා නඩු පවරන්න මේ හරහා අතුරු සිදුරු ඇති වෙනවා. ඒ නිසා මේක ඇවිල්ලා ඔබ තේරුම් ගන්න මේ පනත කියවනකොට ඔබ අධ්‍යයනය කරලා කියවලා බලන්න මේ පනත ඇවිල්ලා තනිකරම වෙන සත්තු නෙමෙයි වෙන ආගමුත් නෙමෙයි බෞද්ධ ආගම ඉලක්ක කරගෙන ආපු පනතක්. පෙරහැරේ යන අලි ඇතුන් ඉලක්ක කරගෙන ආපු පනතක්. මොකද මේකේ එක ප්‍රධානම වරදක් තමයි තහනම් කරන දෙයක් තමයි සතුන් දිගු කාලයක් සිටවා තැබීම. අනේ ඉතින් අපි දන්න අලි ඇත්තු නම් ජීවිතේ වැඩිපුරම කාලයක් ඔය නාන වෙලාවට අර දවසේ වැඩිපුරම කාලයක් ගන්න හිටගෙන ඉන්න එක තමයි. දැන් මේ පනතට අනුව අපිට සිද්ධ වෙනවා අලි ඇත්තු හිටලා තියන්න බැරි හින්දා බංකොක් ගහලා වාඩි කරලා තියන්න.
ඊළඟට ඔබ දන්නවා සාමාන්‍යයෙන් අලියෙක් ඇතෙක් දවසකට තමන්ගේ වයස සහ බර ප්‍රමාණය අනුව දවසට කිලෝ 150 කිලෝ 300ක් විතර ආහාර අනුභව කරනවා. අධික ආහාර ප්‍රමාණයක් අනුභව කරනවා. ඒ වගේම දවසට කිලෝමීටර් 50ක් විතර කෑම හොයාගෙන ඇවිදිනවා. වතුර හොයාගෙන ඇවිදිනවා. නියම් කාලවල කිලෝමීටර් 100 150 දක්වා ඇවිදිනවා. හරි. නමුත් දැන් මේ පනතට අනුව එහෙම ඇවිදලා තමයි උන්නේ ගන්නා අධික ආහාර ප්‍රමාණය දහනය කරන්නේ. කැලරි ප්‍රමාණය දහනය කරන්නේ. ඒතකොට දැන් මේ පනතට අනුව අලියැත්තු අධික ලෙස ඇවිද්දවන්න බෑ. එතකොට අනාගතයේ ඔබ හිතන්න අලියැත්තු ජිම් යවන්න වෙන තත්ත්වයක් උද්ගත වෙනවා. පැහැදිලිව ඒක වෙනවා. දැන් අනිත් දේ බලන්න. අනිත් දේ තමයි මේ පනත ගේන වෙලාව බලන්න. මේ පනත ගේන වෙලාව බලන්න. මේක ඇවිල්ලා මේ රටේ ආර්ථිකය ඔබේ මගේ ඇස් පන අපිට කඩා වැටෙන මොහොතක් මේ රටේ ආර්ථිකය. ඒ විතරක්ද හිරගෙවල් පිරිලි ඉතිරිලා ගිහිල්ලා හිරගෙවල් ඇතුළේ රැඳවියෝ බලධාරීන් එක්ක ගහ මරාගෙන මිනි මරා ගන්න මොහොතක්. මේ රටේ දෙවුන්දර පෙරහැරට පාතාල නායකයෝ දෙවුන්දර පෙරහැරේ නටන්න ඕනේ කවුද එන්න ඕනේ කවුද තියන්න ඕනේ කීයටද කියලා ඕඩර්ස් දෙන තරමට මේ රටේ ජාතික ආරක්ෂාව පිරිහුණු මොහොතක්. අනීතිකව කරන ව්‍යවස්ථා සංශෝධන වලට ත්‍රිනිකායක මහානායක ස්වාමීන් වහන්සේලා විරුද්ධ වෙන කාලයක් වකවානුවක්. එවැනි වකවානුවක තමයි මේ ඇසල පෙරහැර පෙනිපෙනි ඇසල පෙරහැර කටේ තියාගෙන ඇසල පෙරහැර පේනමානේ තියාගෙන මේ පනතක් ගේන්නේ. හරියට මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ මේක වගේ. මේ හිනිදුම සුනිල් සෙනවිලට උවමනා කරන්නේ මේක. මේ එක පැති වලින් ගහන්නේ දිත්වා ආයට ඉඩම් දෙන්න ඉඩම් නැහැ. විහාර දේවාලගම් පනත ඒ නිසා සංශෝධනය කරන්න ඕනේ. අනිත් පැත්තේ මහා සත්ව කරුණාවක් ඇති වෙලා සත්ව සුබ සාධන පනත් ගේනවා. මේ හැම එකකින්ම කරන්නේ මේ මහා සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතියට මේ බෞද්ධ ආධ්‍යාත්මයට පහර ගන්න එක. ඒකයි මේ කරන්නේ. දැන් අර විහාර දේවාලගම් පනතේ කතන්දරයේදී ඒකේ තව පැත්තක් තියෙනවා. දැන් විහාර දේවාලගම් පනත සංශෝධනය කරගන්න ඕනේ. එක පැත්තකින් මේ විහාර සහ දේවාල වලට එන ආදායම් ටික අහිමි කරලා ඒ සිද්ධාස්ථාන පවත්වාගෙන යන එක නවත්තන්න. අනිත් පැත්තෙන් මේක MCC ගිවිසුමත් එක්ක බැඳිච්ච ක්‍රියාකාරකමක් තියෙනවා. විශේෂයෙන් ඔය MCC ආර්ථික කොරිඩෝර වැටෙන ප්‍රදේශයේ ඒ ඉඩකඩම් බහුතරයක් මේ විහාර දේවාලගම් පන්තියටදී තමයි තියෙන්නේ. ඒවා සිද්ධාස්ථාන වල තියෙන තුරු ඒ ආර්ථික කොරිඩෝර හදාගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒතර MCC ගිවිසුම හැටියට නෙමේ පුංචි ව්‍යාපෘති හැටියට මේගොල්ලෝ දැන් ක්‍රියාත්මක කරන්නේ. ඒක ක්‍රියාත්මක කරන්න විහාර දේවාලගම් පන්ත ගැටලුවක් වෙලා තියෙනවා. ඒක තමයි මේ කරන්නේ. පෙන්නන්නේ දික්වා කුණාටුවෙන් ගෙවල් සහ ඉඩම් අහිමි වෙච්ච අයට ඒ ගෙවල් සහ ඉඩම් දෙන්න මේ ඉඩම් නැහැ කියලා. එහෙම ඉඩම් නැත්තේ නෑ. ඉඩම් තියෙනවා. රජයේ ඕන තරම් මුඩු ඉඩම් තියෙනවා. තමන්ගේ යාළුවන්ට දීපු වතු තියෙනවා. කිසිම ප්‍රයෝජනයක් ගන්න තියව තියෙනවා. ඒවෙන් දෙන්න පුළුවන්. උතුරු නැගෙනහිර ඉඩම් තියෙනවා. ඒ නිසා මේ ඔබ හිතනවා නම් මේක අහඹුවක් කියලා මේක අහඹුවක් නෙමෙයි. ඒ වගේම කවුරු හරි හිතනවා නම් මේ වර්තමාන මාලිමා ආණ්ඩුවේ තියෙන සත්ව කරුණාව හරි අවිහිංසාවාදයේ හින්දා මේක ගේන එකක් කියලා එහෙම එකකුත් නැහැ. මොකද ඔබ මතක තියාගන්න මේ ඇවිල්ලා තමන්ගේ වගාවට පනින සත්තු කවුරු හෝ වේවා තමන්ගේ වගා පාලු කරන සත්තුන්ට ඕනේ නම් ඕනේ දෙයක් කරන්න ගොවියට අයිතිය තියනවා කියන කෘෂිකර්ම ඇමති කෙනෙක් ඉන්න ආණ්ඩුවක්. එහෙම කෘෂිකර්ම ඇමති කෙනෙක් ඉන්න ආණ්ඩුවක් වගා පාලු කරන සත්තු කවුද? වනාලියා, රිලවා, දඬුලේනා, මොනරා, වල්ලූරා. එතකොට මේ ඕනේ සතෙක්ට තමන්ගේ වත්තට පැනලා වගා පාලු කරොත් ගොවියට කැමති නම් ඕනේ දෙයක් කරගන්න පුළුවන් කියලා කියන කෘෂිකර්ම ඇමති කටයලා මේ මෑතකදී. ඒ කියන්නේ මොකද්ද? ඔන්න වෙඩි තියලා මරන්න කියලා. කෝ සත්ව අවිහිංසාව? කෝ සත්ව සුබ සාධනය? කෝ මෙයාලගේ සහකම්පණය? දැන් කැලේ ඉන්න අලියට වගා පාලු කරන්න ආවොත් වෙඩි තිබ්බොත් හක්කපටස් දැම්මොත් ප්‍රශ්නයක් නැහැ. පෙරහැරේ යන අලිය ගැන තමයි දුක. පේනවද කොතනටද බැඳෙන්නේ මේක කියලා? ඒ වගේම මේ වර්තමාන රජයේ ඉන්නවා එක්තරා මහාචාර්යවරයෙක් කියාගන්නා മന്ത്രിවරයෙක් මාලිමා රජේ. ඔබට මතක ඇති මේ මෑතකදී ඔහු කියනවා බ්‍රොයිලර්ස්ලා ගෙන්නන එක අඩු කරොත් මේ රටේ මොනරු දඬුලේනන්ගේ සහ රිලවුන්ගේ ගහණයට ඒක විසඳුමක් වෙයි කියලා. මොකක්ද කියන්නේ? නොකිය කියන්නේ මේ රටේ මිනිස්සුන්ට පුළුවන් නම් බ්‍රොයිලර් කුකුල් මස් කන එක නවත්තලා මොනරු මරාගෙන කන්න, ඌරෝ මරාගෙන කන්න, දඬුලේනෝ මරාගෙන කන්න, රිලව මරාගෙන කන්න කියලා. මේගොල්ලන්ගෙන්ද ඔබ තමුන්නාන්සලා මේ සත්ව අවිහිංසාව බලාපොරොත්තු වෙන්නේ. මේගොල්ලන්ගෙන්ද සත්ව සුබ සාධනය බලාපොරොත්තු වෙන්නේ. වැඩි ඕනේ නෑ. අර මේ ගිය මාසේ වෙච්ච මීගමුවේ බන්ධනාගාර සිද්ධිය බලන්න. මීගමුවේ බන්ධනාගාරයේ දොරේ අර පුංචි කවුළුවෙන් ඇතුළට තුවක්කුව දාලා එහා පැත්තේ ඉන්න කවුද කියලාවත් දන්නේ නැතුව මිනිස්සුද සත්තුද කියලාවත් හිතන්නේ නැතුව
වෙඩි තියාගෙන යන ෆයරින් ඕඩර්ස් දීලා ආරක්ෂක අංශ පවා අපහසුතාවයට පත් කරපු නායකයෝ ඉන්න ආණ්ඩුවක කොහෙද සත්ව අවිහිංසාව? කොහෙද සත්ව සුබ සාධනය? සත්ව සුබ සාධනය වගේද මනුෂ්‍ය ඝාතනය? ඒ නිසා මේගොල්ලන්ට සත්තු සම්බන්ධයෙන් එහෙම විශේෂ කැක්කුමක් නැහැ. එහෙනම් ඇයි මේක ගේන්නේ? අන්න ඒකයි ප්‍රශ්නේ. ඇයි මේක ගේන්නේ? මේක ගේන්නේ වෙන දෙයක් හින්දා නෙමෙයි. මේක ගේන්නේ පැහැදිලිව මේගොල්ලන්ගේ තියෙන බෞද්ධ විරෝධයෙන් හින්දා. බෞද්ධ විරෝධයෙන් හින්දා. මේ ආණ්ඩුව පිටිපස්සේ ඉන්නේ කවුද? මේ ආණ්ඩුව බලයට ගෙනාවේ කවුද? මේ ආණ්ඩුව බලයට ගෙනාවේ මේ ආණ්ඩුව මෙහෙවන්නේ ඇතුළතින් මෙහෙවන්නේ පිටතින් මෙහෙවන්නේ සල්ලි පොම්ප කරන්නේ මේ ආණ්ඩුවේ සකල විද න්‍යාය හදන්නේ සියලු ආකාරයෙන් මේ ආණ්ඩුව මෙහෙවන්නේ වෙන කවුරුත් නෙමේ බෞද්ධ විරෝධී කල්ලිය, නිරාගමික කල්ලිය, NGO කල්ලිය, නිරාගමික සෙට් එක. නිරාගමික කිව්වට ඒගොල්ලන්ට ප්‍රධාන අවුල තියෙන්නේ බුදුදහමත් එක්ක විතරයි, බෞද්ධ සංස්කෘතියත් එක්ක විතරයි. අනිත් ආගම් එක්ක අවුලක් නැහැ. ඒගොල්ලෝ පහර ගහන්නේ බෞද්ධයන්ට විතරයි. ඒ නිසා නිරාගමික කියනට වඩා අන්තවාදී ආගමික කණ්ඩායම් කියනනම් වඩා නිවැරදි. මේ අන්තවාදී ආගමික කණ්ඩායම් වලට සල්ලි ලැබෙන්නේ බටහිරෙන්. ඒ බටහිරෙන් ලැබෙන ඩොලර් වලින් තමයි වුන් පෝෂණය වෙන්නේ. ඒ ඩොලර් වලින් පෝෂණය වෙච්ච නිරාගමික අන්තවාදී ආගමික කණ්ඩායම් බෞද්ධ විරෝධී කල්ලි ටික සතුටු කරන්න තමයි මේ ඇසල පෙරහැර පේන තෙක් මානේ මේක ගේන්නේ. හැම අවුරුද්දෙම මේගොල්ලන්ට මේ ඇසල පෙරහැර පේනකොට මේ කල්ලි කණ්ඩායම් එළියට බහිනවා ඇස් තෙත් කරගෙන කඳුළු වක් කරගෙන. ඒගොල්ලන්ව සතුටු කරන්න තමයි මේක ගේන්නේ. මේ අන්තවාදී ආගමික කල්ලි වලට මේ නිරාගමික කල්ලි වලට තියෙනවා පැසවන කැකෑරෙන බෞද්ධ විරෝධයක්. ඒගොල්ලන්ගේ අභ්‍යන්තරේ බෞද්ධ සංස්කෘතියත් එක්ක බුදු දහමත් එක්ක බෞද්ධයක විරෝධයක් තියෙනවා. ඒ විරෝධය තමයි මේ පිට කරන්නේ. ඒ වෛරය තමයි මේ පිරිමහන්නේ. දැන් මේ කල්ලි කණ්ඩායම් වලට ප්‍රශ්නේ තියෙන්නේ අලියත් එක්ක විතරයි. කුකුලා ප්‍රශ්නයක් නැහැ. කුකුළු ඕනේ තරම් මේ රටේ මරනවා. ඌර ප්‍රශ්නයක් නැහැ. එළුවා හරක ප්‍රශ්නයක් නැහැ. ඒව ප්‍රශ්නයක් නෑ. අලිය තමයි ප්‍රශ්නේ. ඒ මොකද දැන් මේ NGO කල්ලි කණ්ඩායම් වල ඩොලර් පොම්ප කරන බටහිර රටවල සංස්කෘතික අංග වලට එදිනදා ජීවිතයේ වැඩ කටයුතු වලට අලියෝ භාවිතා කරන්නේ නෑනේ. ඒ නිසා ඒ මිනිස්සුන්ට අලියෙක්ගෙන් වැඩක් ගන්නවා දැක්කම 아무තු දුකක් එනවා. කැක්කුමක් එනවා. අලියෝ දැක්කම ඇඬෙනවා. නමුත් ඒගොල්ලන්ට මතක නෑ ඒගොල්ලන්ගේ රටවල අස්සයා ගැන. බකින්හෑම් මාලිගාවේ ඉස්සරහා ගිම්හාන ඍතුවේ ගිනි යවුවේ සීත ඍතුවේ හිම ගොඩවල් උඩ අර යකඩ ඇනවලින් යකඩ ලාඩම් කුර වලට ගහලා කිලෝ 100ක් 150ක් බර සොල්දාදුවෙක් කරේ තියාගෙන දවසට පැය ගාණක් නිසල්මනේ අස්සයෝ ඉන්නවා. ඒ අස්සයා පේන්නේ නැහැ. ඒ අස්සයා ගැන කැක්කුමක් නැහැ. එතන සත්ත්ව සුබ සාධනයේ අවිහිංසාව නැහැ. මේ අලියා ගැන තමයි ප්‍රශ්නේ. දැන් මේ මිනිස්සුන්ට නම් ඒ රටේ අලියෝ එදිනදා වැඩ වලට ගන්නේ නැති හින්දා ඒක වෙනවා කියලා හිතන්න පුළුවන්. මේ රටේ ඉන්න NGO කාක්කන්ට මොකද වෙලා තියෙන්නේ? මේගොල්ලන්ටත් අරස්සයා පේන්නේ නැහැ. අපේ අලියා තමයි පේන්නේ. අපේ අලියා තමයි පේන්නේ. ඒ නිසා අවසාන වශයෙන් මම ඊටාම කරුණාවෙන් ඉල්ලනවා සත්තු ගැන හොයලා බලන්න. සත්තු ගැන හොයලා බලන එක හොඳයි. අපි කොහොමත් සත්තු ගැන හිතන જાතියක් මේ රටේ ඓතිහාසික සම්බන්ධයේ බුද්ධහමෙන් පෝෂණය වෙලා තියෙන්නේ. ඒ පෝෂණය වීම තුල අපි අවිහිංසාවාදී සත්තු මිනිස්සු හැමෝම ගැන ඊටාම අවිහිංසාවාදීව බලන්නේ. ඒ නිසා සත්තු ගැන හොයලා බලන්න ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි නිකන් බොරු සංදර්ශන කරන්න එපා. සත්ත්ව සුබ සාධනෙට මුවා වෙලා මේ රටේ මහා සංස්කෘතියට මේ රටේ බුදුදහමට බුද්ධ ශාසනයට ගහන්න එපා. සංස්කෘතික අංග කඩාකප්පල් කරන අනපනත් ගේන්න එපා. දැන් අර කැලේ අලි මැරෙනවා රංචු පිටින්. කැලේ අලි රංචු පිටින් මැරෙනවා. ඒ ගැන හොයන්න රජයක් නැහැ. ඒ කිසි දෙයක් ගැන හොයන්න රජයක් නැහැ. වනාලියාද මොකාද කමන්නේ වගාවට ඇවිල්ලා වගා පාලුව කරන්නේ ඒ ගැන ඕනේ තීන්දුවක් ගන්න ගොවියට පුළුවන් කියලා කෘෂිකර්ම ඇමති කියනවා. වනාලියාට නැති කැක්කුම පෙරහැරේ යන අලියා ගැන තියෙනවා. මේ කිඹුල් කඳුළු නෙමේ හලන්නේ. කිඹුල් කඳුළු හලන්නේ. ඒ නිසා මේ පනත කියවනකොට මේ පනත කියනකොට ඉතාම පැහැදිලි මේක පෙරහැරේ යන අලියා ඉලක්ක කරගෙන හදපු පනතක්. පෙරහැරට අලියතුන් භාවිතා කරන්න පන්සල් වල අලියතුන් හදා වඩා ගන්න එක වළක්වන්න ලියපු පනතක්. මේ පනතෙන් බුදුදහම ඇර අනිත් කිසිදු ආගමක් ඉලක්ක කරන්නේ නැහැ. ඉලක්ක කරන්නත් එපා. ඉලක්ක කරන්න දෙන්නෙත් නැහැ. මොකද සෑම ආගමකට මේ ආගම අදහිම ඒ අයිතිය ඒ ලබ්ධිකයන්ට තියෙනවා. නමුත් මේ රටේ මහා ජාතියට මහා සංස්කෘතියට ඓතිහාසික සભ્યතට කෙනෙහිල්කම් කරන්නත් එපා. බුද්ධ ශාසනයට අත තියන්න එපා. පෙරහැරට පන්සලට අත තියන්න එපා. එහෙම අත තිබ්බොත් මේ රටේ නැවත දේශපාලනය කරන්න අපි ඉඩ තියන්නෙත් නැහැ කියන එක ඔබ හමුවේ තවමින් මාගේ මේ වචන සපය අවසන් කරනවා.